ඉතින් කොහොමද ඔයාලට Beauty of Life මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම ඔයාලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒ තමයි ඔයාගේ ගෙදරටත් මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් තියෙන කරදරේට හොඳ සාර්ථක විසඳුමක් අද ගෙනාවේ. ඉතින් මේ දුම් කබල හදලා උදේට රැයට ගෙදරට ඇල්ලුවාම මැස්සෝ මදුරුව පැත්ත පලාත එන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම කුරුදු කොළ ටිකක් අරගෙන තිනවා හොඳට වේලලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ කුරුදු කොළ කුරුදු පොතු වල වගේම හොඳ සැර සුවඳක් තියෙනවා. ඒ සුවඳට මදුරුවන්ට මැස්සන්ට හරි අමාරුයි. ඒ නිසායි සතුන් පළවා හරින්න මේ කුරුදු කොළ ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ කුරුදු ගහකින් කොහොමද නිවැරදි කුරුදු කපාගන්නේ කුරුදු තලන විදිහ වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඉතින් ඔයා කැමති නම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. රසලෝකෙවිත් තමයි මගේ අනිත් YouTube channel එකේ මම දාලා තියෙන මේ වීඩියෝ එක. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා ඉවරලා පහළ තියෙන description එකේ තියෙන link එකෙන් ගිහින් ඔයාට බලන්න පුළුවන්. ඉතින් තව අපිට මේකට ඕන වෙනවා පැංගිරි කොළ ටිකක් දෙහි කොළ හරි දොඩම් කොළ වුණත් ඔයාට අරගන්න පුළුවන්. ඉතින් මේ පැංගිරි කොළ නම් වේලන්නේ නැතුව ගන්න තරමට හොඳයි. මොකද පැංගිරි කොළ අමුෙන් දානකොට තමයි හොඳට සැර සුවඳ තියෙන්නේ. ඊළඟට තව කපුරු බෝල ටිකක් ඕන වෙනවා. ඉතින් මට ගෙදර කපුරු පෙති තිබ්බේ නැති නිසායි මම කපුරු බෝල අරගත්තේ. ඔයාට තියෙනවා නම් කපුරු පෙති ටිකක් අරගන්න. එතකොට මේ අපි හදන දුම් කබල ඉක්මනින්ම පත්තු කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන කපුරු බෝල 5ක් වගේ තමයි අරගත්තේ. දැන් තියෙන්නේ මේක පත්තු කරගන්න. ඉතින් මේ කොළ ටික හොඳට පිච්චුනාට පස්සේ එන දුම් ටික ඔයාගේ ගෙදරට අල්ලන්න හැම තැනටම හොඳට දුම් ටික අල්ලන්න තියෙන්නේ. ඉතින් මේ දුම් එකේ සැරට මදුරුව මැස්ස කොහොමත් එන්නේ නැහැ. ඒ වගේම තමයි ජනෙල් ඇස්සේ දොරවල් ඇස්සේ වගේම බිත්තේ ඉන්න හූනන්ටත් මේ දුම ගොඩක් සැරයි. එයාලට තින්න බැරුව යනවා එතකොට. ඉතින් ඔයාට මේ දුම් කබල ගොඩක් වෙලා පත්තු කරලා තියාගන්න ඕන නම් පොල් කටු දෙකක් වගේ කෑලි කඩලා දාලා පත්තු කරලා තියන්න. එතකොට මේකේ ගොඩාක් වෙලා දුම තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට උදේට හවසට දවසට දෙපාරක් වගේ හොඳට ගෙදරට දුම් අල්ලන්න. ඉතින් මේ විදිහට හොඳට ගෙදරට දුම් අල්ලලා ගේ ඉස්සරහින් තියලා තියන්න. මේ දුමට මැස්සෝ මදුරුව පැත්ත පලාත එන්නේ නැහැ. ඉතින් මේක හොඳ සාර්ථක විසඳුමක්. ඉතින් ඔයත් මේ විදිහට කරලා බලන්න. ඔයා දන්න තව ඒ වගේ සාර්ථක ක්‍රම තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාට කරන්න පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එක අලුතින් නම් බලන්නේ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝස් ඔයාට ඉදිරියටත් බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.